නමස්තේ. නෑ මම ඉන්දියාවේ කෙනෙක් නෙමෙයි. මේ තියෙන්නේ මම හදපු අලුත් ජෙට් එක. මේක ඉන්දියන් එයාර්ෆෝස් එකේ තියෙන ජෙට් එක. මේක හදන්නේ ඉන්දියාවේම. ඒක න රුසියාවේ තාක්ෂණය අරගෙන තමයි මේක ඉන්දියාවේ හදන්නේ. මේ ජෙට් එක SU-30 Mark 1 කියන જાතියේ ජෙට් එකක්. මේ ජෙට් එකේ ඩිසයිනින් හොය ඉන්නකොට ඉන්දියන් එයාර්ෆෝස් එකේ මෙන්න මේ වගේ ඩිසයින් එක මට සෙට් වුණා. ඊට පස්සේ මට හිතුණා හරි මම හදනවා මේ ඉන්දියන් එයාර්ෆෝස් එකේ තමයි මේ ජෙට් එක හදන්නේ කියලා. ඊට පස්සේ ඒක ෆොටෝ එක අරගෙන බලාගත්ත ඒක ඩීටේල්ස් කොහොමද තියෙන කියලා මම බලාගත්තා. මේ කොඩි යනම් මනම් කලර්ස් එහෙම තියෙන බලාගත්තා. අරගෙන ඒක ටික ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ තමයි මම මේක මෙන්න මේ විදිහට හැදුවේ. එතකොට මේ ජෙට් එක සම්පූර්ණ හදලා තියෙන KT ෆෝම් බෝඩ් වලින් තමයි හදලා තියෙන්නේ. KT ෆෝම් බෝඩ් ඒ අදාළ කලර් එකේ පකින් ටේප් ස්ටිකර් කරලා හදලා තියෙන්නේ. ඊට පස්සේ මේක මේ තියෙනවනේ පොඩි මේ රවුමක්. මේකේ මම නම නම් දන්නේ දන්න කටන කමෙන්ට් එකක් දාන්න. මේ රවුමත් මම කරා වැඩේ Google එකේ පොඩි ඩවුන්ලෝඩ් කරලා ඒකේ මෙන්න මේක කට් කරගෙන තමයි මේ ඩිජිටල් ප්‍රින්ටින් එක කරගෙන තියෙන්නේ. මෙතන අර පොඩි ඒ ඔක්කොම ටික ඒ වගේ අරගෙන තියෙනවා. අපි බලමු මේ ජෙට් එක ෆ්ලයි කරන්න පුළුවන් මොන වෙන්ද කියලා. අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ EGF මෝටර් දෙකක්. මේක යටට තියෙනවා EGF මෝටර් දෙක දාන්න පුළුවන්. EGF මෝටර් දෙකක් දාලා මේක ෆ්ලයි කරගන්න පුළුවන්. හැබැයි මම මේක දාන්නේ නැහැ මොකද EGF මෝටර් ටිකක් බැටරි වහිනවා වැඩි. ඊට අමතරව හොඳ ලිපෝ බැටරියක් තියෙනවා. ඉතින් මම ගාව දැනට හොඳ ලිපෝ බැටරිය නැති හින්දා මම මේ EDF මෝටර් දාන්නේ නැහැ. එතන මේ EDF මෝටර් ගැන පොඩි විස්තරයක් මම කියන්නම්. මේක මෙතන මිලිමීටර් 70ක් තියෙනවා. ඊට පස්සේ මේක බ්ලේඩ් 12. ටිකක් හොඳයි මේ EDF එක. එතන මේක දැම්ම නම් ආයෙ අත්ත ජෙට් එක වගේ සද්දයක් මේකෙන් තියෙනවා. ඊට පස්සේ එහෙම නැති හින්දා මම කරන්නේ මෙන්න මේ වගේ පුෂ් අප් ක්‍රමයට තමයි ගහන්නේ. එතකොට මේකේ මෝටරේ මවුන්ට් වෙන්නේ මේක පිටිපස්සේ. මෙන්න මේ පිටිපස්සේ තමයි මෝටරේ එන්නේ. එතකොට මේ පිටිපස්සෙන් මෝටරේ මවුන්ට් කරාන් පස්සේ තමයි මේ ජෙට් එකට අවශ්‍ය බලය එන්නේ. ඒ බලය කියන්නේ ඉස්සරහට තල්ලු වෙන්නේ. එතකොට මේ ජෙට් එකේ වෙනද වගේ තමයි කන්ට්‍රෝල් සර්ෆේස් හතරක් තියෙනවා. එලරෝන් තියෙනවා, එලිවේටර් තියෙනවා. ඒවට සර්වෝ මෝටර්ස් අනිවාර්යෙන් හතරක් යනවා. ඊට පස්සේ මේකට බැටරිය අරන් තියෙනවා මිලිඇම්පියර් 2200 ලිපෝ බැටරිය තමයි අරගෙන තියෙන්නේ. හැබැයි මේක 2200 දැම්මට සීජ් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. මම මේක 2200 දාලා බැටරියට ඉස්සරහ තව ගල්කැටයක් දාන්නවා. මේක බර පොඩ්ඩක් බැලන්ස් එක ෂේප් කරගන්න. එතකොට මේ ජෙට් එක ෆ්ලයි කරන්නේ මෙන්න මේ වගේ Fly Sky FS i6 කියන જાතියේ ට්‍රාන්ස්මිටර් එකක්. ගොඩක් කට්ටිය මේක තමයි පාවිච්චි කරන්නේ. මම මේක ට්‍රාන්ස්මිටර් එකක් හිතා අවුරුදු 8ක් විතර වෙනවා. තාම කිසිම කේස් එකක් නැහැ. තාම පාවිච්චි කරනවා. ඔයාලා මේ ජෙට් හදනකොට ඔයාලට පොඩි ප්‍රශ්නයක් එනවා. ඒකට පොඩි ටිප්ස් එකක් මම ඔයාලට කියන්නම්. අපි දැන් මේ ජෙට් එක හදනකොට ගොඩක් වෙලාවට මේ මෝටරේ ඉන්නේ පිටිපස්සට. මේ ඒ කියන්නේ පුෂ් අප් කමෙන්ට් ආවොත් එහෙම මේ මෝටරේ ඉන්නේ පිටිපස්සට. ඒතකොට ESC එක සමාන කට්ටිය ඉස්සරහින් දානවා, සමාන කට්ටිය පිටිපස්සෙන් දානවා. ESC පිටිපස්සෙන් දාන කට්ටියට පොඩි සොලියුෂන් එකක් තමයි ESC එක මෙතනින් දිග්ගාවෙන් පස්සේ බැටරිය එන්න ඕන මෙතෙන්ට. බැටරිය උතර මෙතෙන්ට ගන්න බෑ, CG වෙනස් වෙනවා. ඒ හින්දා ගොඩක් කට්ටිය කරන්නේ මෙතනින් ඉඳන් මෙතෙන්ට වයර් එකක් අදිනවා. ඒ වයර් එකට අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ ගෙදරින් භාවිතා කරලා අයින් කරපු මෙන්න මේ වගේ earth wire. අවුරුදු ගානක් තිස්සේ ඉඳන් මෙන්න මේ වයර් එක මම පාවිච්චි කරන කිසිම කේස් එකක් උනේ නැහැ. මේක දෙන වයර්ස් හොයාගන්න නැත්නම් වලට ගන්න පුළුවන්. නැත්නම් මේක දෙන වයර් එක ලොකු ගානක් කරනවා. මම හිතන රුපියල් 1500 කට එහා වෙන වයර් එකක්. ඉතින් මේක එකක් නම් කොහේ හරි සිකල් පැනකින් ගන්න පුළුවන් මේ earth wire එක. ගෙදර වයර් කරන earth wire එක. හරි අපි දැන් බලමු මේකේ ෆ්ලයින් වීඩියෝ එක. මේ ජෙට් එක ෆ්ලයි කරලා ආපු ගමන් තමයි දැන් ඔයාලා මේ කතා කරන්නේ.
ඔයාලා බලන්න ඇති වීඩියෝ එක යනකොට මේ aircraft එක මෙහෙම එක තැන තිබිලා හෝම් එකක පාට ක්‍රෑෂ් වෙනවා දකින්න ඇති. ඒ හේතුව තමයි මේකේ මම මේක ෆ්ලයි කරේ මගේ මෙන්න මේ F-15 ජෙට් එක ෆ්ලයි කරලා තමයි මේක ෆ්ලයි කරන්න ගත්තේ. එතකොට මේක මේන් කරන්ට් වර්ල එනක තමයි මේක මට දාන්න ඕනේ. ඒතකොට ගන්නකොට මේක වයර් එක බැටරි පොඩ්ඩක් කොට වුණා. එතකොට මේකේ CG එක පොඩ්ඩක් වෙනස් වුණා. බැටරි ඉස්සරහට ආවා. බැටතාව බරක් ඉස්සරහට දාන්න වුණා. එතකොට බැටරි මවුන්ට් කරනකොට මම මේක ඩබල් ටේප් එකකින් තමයි මවුන්ට් කරේ. උඩින් මේක ෆ්ලයි කරලා එරෝබැටික් ගහනකොට බැටරිය ඩබල් ටේප් එකෙන් ගැලවිලා බැටරිය ගියා පිටිපස්සට. සෙන්ටර් කැවිටි එක වෙනස් වෙනවා. එතකොට මේ ප්ලේන් එක යන්නේ නැහැ. බැටරිය පස්සේ ගියාම මෙන්න මෙහෙම තමයි තිබ්බේ. මම ඔය එහෙන ගේමක් දීලා වතුරට වැටෙන්නේ නැතුව අර අයිනින් අරව ලෑන්ඩ් කරගත්තේ. එතකොට මේ ඉන්දියන් එයාර්ෆෝස් එකේ ප්ලේන් එකෙත් මෙච්චරයි මට කියන්න තියෙන්නේ. මේකෙත් ප්‍රශ්නයක් ඇටලා තියෙන කමෙන්ට් එකක් දාන්න. හැබැයි ඔයාලා මට බයින්න එපා මේ අයි ඉන්දියන් විතර මේක හැදුවේ කියලා. මේක පොඩි මගේ සංකල්පයක් විතරයි. එයාර්ක්‍රාෆ්ට් එකක් දැක්කා බැලුවා හැදුවා. ඒ හින්දා දැන් ඔයාලා මේක අනිවාර්යෙන්ම බයින්න හින්දා මම දැන් කපිරි ජෙට් එකේ වීඩියෝ එකක් තියෙනවා මගේ යට. ඔයාලා ගිහිල්ලා බලන්න කපිරි ජෙට් එකේ මම ඔයාලා බයින හින්දාම සිංහ කොඩිය ගහලාම හැදුවා. නැත්නම් ඔයාලා මට බයිනවා මේ ලංකාවේ හදන්නේ ලංකා කොඩි ගහන්නේ නැහැ කියලා. ඒ හින්දා ඔයාලා මේක කලින් වීඩියෝ එක බලන්න. කපිරි එකක් හදලා ඒකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ෆ්ලයි කරන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න ඒකට මම ආරාධනා කරනවා. මේ ප්ලේන් එක දැන් මෙච්චරයි කියන්න තියෙන්නේ. ප්‍රශ්නයක් ඇතුළත තියෙන කමෙන්ට් එකක් මැසේජ් එකක් දාන්න හැම වෙලේම උත්තර දෙනවා. ඔයාලා මගේ channel එක අදාව නම් අද වීඩියෝ එක බැලුවා නම් මේ වගේ RC field එකේ පිළිම ලස්සන වීඩියෝස් ගොඩාක් තියෙනවා. මගේ channel එකට ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය එළියේ මේ මොඩල් එයාර්ක්‍රාෆ්ට් පිළිබඳ ක්ලාසස් කරනවා. හැබැයි ක්ලාසස් එකක් ලොකු ගාණක් වෙනවා. හැබැයි ඔයාලා මගේ channel එකත් එක්ක රැඳී සිටියොත් එimhe ඔයාලට කිසිම සල්ලියක් ගන්න නැතුව මොඩල් එයාර්ක්‍රාෆ්ට් ගැන සම්පූර්ණ දැනුමක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මගේ channel එක රැඳී ඉස්සලා subscribe කරලා තියාගන්න. ඉස්සරහට ඔයාලා ගොඩක් වැදගත් වෙයි. ලොකු ලොකු ලස්සන වීඩියෝස් ඔයාලට මම ඉස්සරහට දාන්න ඉන්නවා. මේක තමයි ලස්සන වීඩියෝ එකක් අපි ඉස්සරහට හමු වෙමු.